හෙලෝ කොහොමද අදත් ඔගොල්ලෝ හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හේතුවේ මම ගියපු සයිප්‍රස් tour එක. මට අද ෆ්ලයිට් එක තිබුණේ ලන්ඩන් ගැට්වික් එයාපෝට් එකෙන් තමයි. ඉතින් අපේ ගෙදර ඉඳලා ලන්ඩන් ගැට්වික් එයාපෝට් එකට පැයක වගේ දුරක් තියෙනවා. අපිට දැන් මේ ඇතින් පේන්නේ සෙන්ට්‍රල් ලන්ඩන්. මේ වෙද්දි මම හිතන්නේ වෙලාව 6:00ට වගේ වෙන්න ඕනේ. මේ සමය කාලේ හින්දා පොඩ්ඩක් එළියයි. වින්ටර් එකට නම් මේ වෙද්දිම කරවලකට එනවා. ඉතින් ওই විදිහට අපි එයාපෝට් එකට ආවා. ඇවිල්ලා අපි ගෙදරින්ම ඔන්ලයින් චෙක් ඉන් වෙලා තමයි ආවේ. සීට් සිලෙක්ට් කරගෙන ඒක හරි ලේසි වැඩක්. නැත්තම් අපි මෙතන ඇවිල්ලා ගොඩක් වෙලා යනවනේ. අනිත් එක අපි බජට් එයාලයින් එකක් තමයි මේකට චූස් කරගත්තේ. ඒ හින්දා අපිට බෑග්ස් දෙන්නත් නැහැ. හරිම ලේසි. බෑග් එකේ සයිස් එක බැලුවා. ඇතුළට ගියා. එච්චරයි. ඊට පස්සේ අපි ඔක්කොම චෙක් ඉන් වෙලා ඉවර වෙලා අපි මම යන්නේ අම්මා බලන්න. අම්මට ගන්න වඩුවක් තිබුණා ඩියුටි ෆ්‍රී එකෙන්. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි ෆ්ලයිට් එකට නැග්ගා. ෆ්ලයිට් එකේ ඩියුරේෂන් එක පැය 4:00ක් තිබුණා. ලන්ඩන් වලින් 8:00ට නැගලා ලාර්නකා වලින් බහින්න තිබුණේ පාන්දර 1ට. ඇත්තටම මම වීසා ප්‍රොසෙස් එක ගැන කතා කරුවොත් මේ ගමනට යන්න අපිට පාස්පෝර්ට් එක නැහැනේ. අපි තාම ඇවිල්ලා හරිම පොඩි කාලයක් අවුරුදු 3ක් වගේ. හැබැයි අපි මෙහෙම යනවා නම් අපි වීසා ඇප්ලයි කරන්න ඕනේ. මෙහි ඉඳලා ගියත් අපි ඇප්ලයි කරන්න ඕනේ. එතනදී පොඩි කාලයක් යනවා එකට. කාලයක් යන්නේ වීසා වදින්න නෙමෙයි. යන්නේ අපි මෙහි ඉන්න නම් දන්න ඇති. අපි VFS එකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ මුලින්ම. දාගෙන අපේ ડોකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ. එහෙම අද සබ්මිට් කරුවොත් මට හෙට ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා මගේ පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න වීසා එක රෙඩි කියලා. අපි මේ ගමනට චූස් කරගත්තේ විස් එයා. මොකද ඒක ගොඩාක් බජට් ෆ්‍රෙන්ඩ්ලි එයාලයින් එකක්. ෆැසිලිටිස් නම් ගොඩක් අඩුයි. හැබැයි ඉතින් අපේ ගමනට ඕකේ. අනිත් එක තමයි සීට් සිලෙක්ෂන් වලට අපි ගෙවන්න ඕනේ. අපි වින්ඩෝ සීට් එකක් ගත්තොත් ටිකක් වැඩි ගාණක් ගෙවන්න ඕනේ. අනිත් එක මේගොල්ලෝ මීල එකක් දෙන්නේ නැහැ අපිට. අපිට බොන්න මොකුත් දෙන්නේ නැහැ. අපිට වතුර ඕන වුණත් අපි පේ කරලා මේගොල්ලන්ගෙන් ගන්න ඕනේ. දැන් මේ රෑ හින්දා මටත් ටිකක් බඩගිනි. එහෙනම් මාත් පොඩි සෑන්ඩ්විච් එකකුයි හොට් චොක්ලට් එකකුයි ගත්තා. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ අපි සයිප්‍රස් වලට ලෑන්ඩ් කරන්න යන විදිහ තමයි. සයිප්‍රස් කියන්නේ හරිය චූටි ලංකාව වගේ මුහුදෙන් වට වෙච්ච ලස්සන රටක්. ඇත්තටම අපිට ටිකක් වැඩිපුර වෙලා ඉන්න උනා එයාපෝට් එක ඇතුලේ චෙක් අවුට් වෙන්න. මොකද නන් යුරෝපියන්ස්ලාට තිබුණේ එකම එක කවුන්ට් එකයි. ඒ හින්දා පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් ඉන්න උනා. ඊට පස්සේ අපි චෙක් අවුට් වෙලා ඩියුටි ෆ්‍රී එකටත් ගිහිල්ලා හිටියා. ඒ වෙලාවේ පාන්දර 1:00ට වගේ ඇති. හැබැයි ප්‍රශ්නේ තමයි අපි හිටියේ Airbnb එකක. අපිට ඒකට චෙක් ඉන් වෙන්න තිබුණේ උදේ 8ට. ඒ හින්දා අපිට ඒ වෙනකම්ම ඉන්න උනා එයාපෝට් එකේ. ඊට පස්සේ තමයි අපි එතනට ගියේ. ඇත්තටම අපි එදා මුලින්ම කෙරුවේ සුපර් මාකට් එකකට ගිහලා බටු ටිකක් අරගන්න එක. ඊට පස්සේ එදා දවසම ටිකක් නිදිය ගත්තා. පොඩි රෙස්ට් එකක් ගත්තා. මම ගියේ දවස් 6කට. ඉතින් ඒ දවස් 6න් දවස් 4ක්ම විතර හිටියේ ඇත්තටම මේ බීච් එකේ තමයි. ගොඩාක් ලස්සනයි. ලංකාව වගේම තමයි. හරිම ලස්සන බීච් එකක් තියෙනවා මේ රටටත්. මම හිතන්නේ ගොඩාක් ෆොරිනර්ස්ලා මෙහි එන්නේ මේ බීච් සයිඩ් එකට තමයි. අනිත් එක තමයි සී ෆුඩ්ස්. මේගොල්ලන්ගේ සී ෆුඩ්ස් හරිම රසයි. හරිම ෆ්‍රෙෂ්. ඉතින් අපි ගියා සී ෆුඩ් රෙස්ටෝරන්ට් එකකට. ඒකේ නම සී ෆුඩ් බාස්කට් කියන රෙස්ටෝරන්ට් එකක් ලාර්නකා වල තියෙන. කියන්න ඕනේ මේ කෑම එක හරිම රසයි. ඉතින් මේ වගේ අපිත් අපේ සයිප්‍රස් වල ෆස්ට් සීෆුඩ් මීල් එක අරගෙන අපි වටේට ගියා චුට්ටක් ඇවිදින්න. යද්දී අපිට හම්බුණා මේ වගේ පොඩි ෆනි ගේම්ස් තියෙන තැනක්. ඊට පස්සේ අපි තවත් ටික වෙලාවක් ඇවිදින්න ඉඳලා රෑ වෙනකන් අපි ආවා. ඊට පස්සේ පහුවදා උදේ තමයි අපි ඇත්තටම අපි කලින් දවස් අපි බීච් එක ඇතුළට ගියේ නැහැ. අද තමයි අපි යන්න රෙඩි වෙලා මේ යන්නේ. ඉතින් අදත් ඔය වගේ දවසම බීච් එකට වෙලා ඉඳලා හොඳට කාලා පහුවදා අපි යන්න ලැහැස්ති වුණා ටිකක් ස්පෙෂල් තැනකට. අපි ගියේ බස් එකේ. යන්න තිබුණා මං හිතන්නේ විනාඩි 45ක් වගේ දුරක්. ගිහිල්ලා අපි යන්න මේ වගේ පොඩි අමුතු වාහනයක් තිබුණා. අපි එතන ඉඳන් තමයි අපිට පොඩක් එන්න දුර ප්‍රමාණයක් තිබුණ ටැක්සි එකක් දාගෙන අපි අර වගේ පොඩක් ෆනි වාහනයක් තමයි ඒකට යූස් කරේ.
දවසට කැමති අයට අපිත් ගොඩාක් එන්ජොයි කෙරුවා. ඉතින් මේ දවස පුරාම අපි මේ වතුරෙම තමයි හිටියේ ඇත්තටම. මමත් මගේ ඒටෝ එකෙන් කැමති ලස්සනම හොඳම දවස තමයි මේ දවස. ඊට පස්සේ මේක 5ට ක්ලෝස් කරන්න හින්දා අපි 5 වෙද්දී එළියට ඇවිල්ලා මේ වගේ අපි මම හිතන්නේ 6:00 විතර වුණා අපි එද්දී. මොකද මෙහි පොඩ්ඩක් තියෙනවා අර ට්‍රාන්ස්පෝර්ටේෂන් වල ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් මං හිතන්නේ රෑ වෙච්ච හින්දාද දන්නෙත් නැහැ. පහුවදා උදේවරුව අපි රෙස්ට් කරලා අපි ලන්ච් එක ගන්න ගියා සයිප්‍රස් වල තියෙන ට්‍රැඩිෂනල් රෙස්ටුරන්ට් එකකට. ඇත්තටම මේ කෑමවල හරීම වෙනස් රසක් තියෙනවා. ඒගොල්ලන්ගේම කෑම හින්දා වෙන්නේ නැති හරීම වෙනස්ම රසක් තමයි මේ කෑමවල අපිට තිබුණේ. එදාම හවස මම සන්සෙට් වීව් එක බලන්න ක්‍රූයිස් එකක් බුක් කරලා තිබුණා මෙහෙන් යන්න කලින් booking.com එකෙන්. ඉතින් ඒ ගමන හරීම ලස්සනයි. අපිට පුළුවන් වුණා ලාර්නකා එයාපෝට් එකේ කෙරවලේ වගේ ඉඳගෙන එන ෆ්ලයිට්ස් උත් බල සන්සෙට් වීව් එක බලන්න මේ වෙලාව හවස 5:00ට වගේ වුණා. ඉතින් හරීම ලස්සනයි. ඒ රටේ අපේ ලංකාවේ වගේම තමයි ගොඩාක් ලස්සන බීච් එකක් තමයි තියෙන්නේ. එතනින් අපිට ලස්සනට මේ වගේ තමයි සන්සෙට් එක බලා ගන්න හම්බුනේ. මම කියවනේ අපි මේ ඉන්නේ ලාර්නකා එයාපෝට් එකේ කෙරවලේ වගේ කියලා. ඉතින් අපිට විනාඩි 10න් 10ට වගේ මේ විදිහට ෆ්ලයිට්ස් යනවා. බලන්න හම්බුණා ගොඩක් පහලින්. ඒ වගේම මෙතන අපි නවත්තගෙන හිටියා මං හිතන්නේ පැය භාගයක්. ඒ වෙලාවේ අපිට කැමති නම් ස්විම් එකකට යන්නත් පුළුවන්. ගිය අයත් හිටියා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ඩ්‍රින්ක්ස් දුන්නා. අපිට කැමති නම් පේ කරලා කෑම ගන්නත් පුළුවන් මේක ඇතුලේ. ඉතින් මෙහෙම තමයි අපි මේ වීව් එක එන්ජොයි කරුවේ. අපිට කැමති නම් පල්ලෙහාටත් ගිහලා බලන්න පුළුවන්. අපි ඒ වෙලාවේ හිටියේ view point එකේ. දැන් මේ ඔයගලන්ට පේන්නේ අපේ ට්‍රිප් එක ගිහලා තියෙද්දි තිබුණ ලස්සන ලොකු නැව. හිතුවා අද රැට ගෙදර හදාගෙන කන්න. මොකද අපි අද තමයි ඉන්න අවසාන රෑ. ඒ වගේම එදා අපි සුපර් මාකට් ගිහලා ගත්ත බඩු වලින් කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. දවසේ උදේම බීච් එකට ටිකක් ගිහිල්ලා එන්න ගියා. මොකද ආයෙ යන්න වෙන්නේ නැහැ. අපි එද්දි මේ පටන් ගන්නම වින්ටර් එක. එහෙනම් ගොඩාක් සීතලයි. ඒ හින්දා අපි උදේ බීච් එකට ගිහිල්ලා අපිට shopping කරන්න වගේ තිබුණා. ඒ ටිකත් අරගෙන දැන් මේ අපි පිටත් වෙන්නේ අපිට අද රෑ 11ට තියෙන ෆ්ලයිට් එක ගන්න. ඔන්ලයින් චෙක් ඉන් කරලා තිබුණ හින්දා අපිට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඩියුටි ෆ්‍රී එකේ ගොඩාක් කඩුවට ඔලිව් ඔයිල් දාලා තිබුණා. ඉතින් අපි ඒකකුත් අරගෙන අපි එන්න දාලා තිබුණේ EasyJet ෆ්ලයිට් එකක්. ඒකත් වීසා වගේම බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඒ තිබ්බ මම කලින් කියපු ෆැසිලිටිස් තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ අපි ගොඩාක් සතුටු වුණා. ඒ ටුවර් එක ගැන අපි ගොඩාක් දේවල් ඒ වගේ අපි ටිකක් shopping උත් කෙරුවා. ලස්සන බඩු ඒ වගේම රස කෑම වෙනස් කෑම අපිට ඒ රටින් ගන්න පුළුවන් වුණා. Thank you so much. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. අපි ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින්